Hi, මම ගුණතිලක මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කතා කරනවා ඔබගේ නිවසේ පාවිච්චි කරන්න සුදුසු බොහොම සිම්පල් ස්කොට් රැක් එකක් සම්බන්ධව. විශේෂයෙන් හෝම් ජිම් ගැන කතා කරද්දී අපේ මතකයට එන්නේ අපි හැමෝම හොඳින් දන්න මෙන්න මේ මැෂින් එක. නමුත් අත වශයෙන්ම ගත්තොත් හෝම් ජිම් කියන්නේ මොන හරි මැෂින් එකකට සුවිශේෂ වෙච්ච නමක් නෙමෙයි. ඔයගොල්ලෝ ඕනම කෙනෙක්ගේ ගෙදරක යම්කිසි ස්පේස් එකක් යම්කිසි කාමරයක් වෙන්න පුළුවන් වෙන් කරගෙන රෙගියුලර් එක්සර්සයිසස් ඔබ එතන කරගෙන යනවා නම් උදාහරණයක් අපි ගත්තොත් ඩම්බෙල් දෙකක් ඇරෝබික් මැට් එකක් වෙන්න පුළුවන් එක්සර්සයිස් මැට් එකක් වගේ එකක් වෙන්න පුළුවන්. ඔබ ඒක රෙගියුලර් එක්සර්සයිසස් සඳහා පාවිච්චි කරන්න ඒ ගෙදර නිවසේ යම්කිසි ස්පේස් එකක් වෙන් කරලා තියෙනවා නම් අපි ඒකට හෝම් ජිම් එකක් කියලා කියන්න පුළුවන්. ඒ හැර හෝම් ජිම් එකක් කියන එක අපිට අර්ථකථනය කරන්න බෑ යම්කිසි මැෂින් එකකට. ඒ වගේම සයිකල් එකක් වෙන්න පුළුවන්, ට්‍රෙඩ්මිල් එකක් වෙන්න පුළුවන්. සයිකල් එක විතරමයි වෙන්න පුළුවන් ඔබගේ නිවසේ යම්කිසි රෙගියුලර් එක්සර්සයිසස් වලට යම්කිසි තැනක් වෙන් කරගත්. ඉතින් අපි මාතෘකාවට එමු. අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ රැක් එකක් සම්බන්ධව. විශේෂයෙන් මේ රැක් එක ගැන කතා කරනවා නම් මේ රැක් එකේ බේස් එක ඇත්තටම හොඳයි. සාමාන්‍යයෙන් එක්සර්සයිසස් වලදී ස්කොට් එකක් වගේ එක්සර්සයිස් එකක් කළොත් සාමාන්‍ය ස්කොට් එකකදී අපි කිලෝ සැලකිත ප්‍රමාණය කිලෝ 50 60ක් 70ක් වගේ දාද්දී අපි මේක රීරැක් කරන්න යද්දී මේක වර්ටිකල්නේ ස්කොට් රැක් එකක් තියෙන. එතකොට උඩ තියෙන අප්රයිට් දෙක මත තියෙන ජේ හුක් එකට මේක තියන්නේ යද්දී ඇත්තට මේ වේට් එකත් එක්ක මේක අනිත් පැත්තට පෙරලෙන තියෙන හැකියාව ගොඩක් වැඩි. ඉතින් ඒක ලොකු රිස්ක් එකක්. ඉතින් දැන් මේ බේස් එකේ මේ ස්කොට් රැක් එකේ බේස් එක එහෙම වැටෙන්න මට්ටමේ එකක් නෙමෙයි. මේකේ හොඳ ප්‍රමාණවත් බේස් එකක් තියෙනවා. ෆුට්ප්‍රින්ට් එක ඉතා විශාල ෆුට්ප්‍රින්ට් එකක්. ඉතින් ඒ නිසා බෙන්ච් ප්‍රෙස් එකකදී වුණත් ඉන්ක්ලයින් ප්‍රෙස් එකකදී ස්කොට් එකකදී වෙයිට් එක රීරැක් කරද්දී මේක පෙරලීම් වලින් වළක්ව ගන්න පුළුවන් ප්‍රමාණවත් ෆුට්ප්‍රින්ට් එකක් මේ ස්කොට් රැක් එකේ තියෙනවා. වගේම මේ ස්කොට් රැක් එකේ ෆන්ක්ෂන්ස් ගැන කතා කරොත් මේ ස්කොට් රැක් එකේ තියෙන ප්‍රධාන අප්‍රයිට් දෙක මත තියෙන ජේ හුක් එක මත ඒක ප්‍රොජෙන්ට් අරගෙන ඔබට ස්කොට් කරන්න පුළුවන්. ඒ ජේ හුක් එක ලෙවල්ස් 11ක් යටතේ මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ඉහළ පල්ලෙහා. ඉතින් මේකට සේෆ්ටි කැචර් දෙකකුත් එනවා. ජේ කප් දෙකක් එනවා, සේෆ්ටි කැචර් දෙකක් එනවා. ඉතින් ඔබට බෙන්ච් ප්‍රෙස්, ස්කොට්, ඩෙඩ් ලිෆ්ට් ඒ වගේ එක්සර්සයිස් කරන්න පුළුවන්. ඉතින් මේ ඔබ දකින උඩ තියෙන මේ අප්‍රයිට් බාර් එකේ ක්‍රොස් බාර් එකේ පුල් අප් එක්සර්සයිසස් කරන්න පුළුවන්. ඉතින් ඔබට මේකට පුලියක් වගේ එකක් ඇටච් කළොත් ප්‍රෙසින් එක්සර්සයිසස් වගේ වුණත් කරන්න බැරි කමක් නැහැ, කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ එකක් දාගත්තොත් ඔබට ට්‍රයිසෙප් ප්‍රෙස් ඩවුන් වගේ එක්සර්සයිසස් කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඔබට ඒ එක්සර්සයිසස් කරන්න, ඒ ප්‍රෙසින් එක්සර්සයිසස් වගේ පුලින් එක්සර්සයිසස් කරන්න ඒ අවශ්‍ය කරන ඇටැච්මන්ට් ඔබට වෙනම මිලදී ගැනීමට සිද්ධ වෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදී ඔබට මේ පෙන්වන බෙන්ච් එක ඒකත් සිම්පල් යූස් බෙන්ච් එකක්. ලොකු හෙවි වේට් එකක් පාවිච්චි කරන්න බෑ. මේක ගොඩක් වෙලාවට ෆීමේල් කෙනෙක්ට තමයි වඩාම යෝග්‍ය වෙන්නේ. ඉතින් මේ රැක් එකේ බෙන්ච් එකේ පාවිච්චි කරලා මම එක්සර්සයිසස් කීපයක් කරනවා. මගේ බොඩි වේට් එක කිලෝ 71ක්. එතකොට මේකට මම පාවිච්චි කරන බාර් එක කිලෝ 20ක්. මම මේකට කිලෝ 10 ප්ලේට් දෙකක් පාවිච්චි කරනවා. එතකොට මේ ඔක්කොම ගත්තොත් එහෙම කිලෝ 112කට සමාන වේට් එකකින් තමයි මම මේක පාවිච්චි කරන්නේ. ඉතින් ඔබ කිලෝ මේ වගේ කිලෝ 150ක 100ක 150ක අතර යූසර් වේට් එකක ට්‍රේනින් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ රැක් එක ඔබට වඩාත් සුදුසුයි. FID කියන වර්ගයේ බෙන්ච් එකක්. FID කියන එකෙන් අපි හඳුන්වන්නේ F කියන එක ෆ්ලැටන්, මේක ෆ්ලැට් සර්ෆේස් එකක අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන එක.
I එකකින් අපි හඳුනන්නේ incline කියන එක. මේක incline exercises වලට පාවිච්චි කරන්න පුළුවන්. D කියන එකෙන් අපි අදහස් කරන්නේ decline කියන එක. අපිට decline movement කරන්න පුළුවන් මේකෙන්. ඊට අමතරව sit up exercises decline level එකට ගෙන ආවම අපිට sit up exercises උනත් FID කියන කැටගරි එකේ bench එකකින් අපිට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට FID කියන bench එකක තියෙන විශේෂත්වය එක option එකක් වැඩි සාමාන්‍ය adjustable bench එකකට වඩා. ඒ වගේම ඔබ ප්‍රායෝගිකව තේරුම් ගන්න ඕන දේ තමයි දැන් සමහර අය පුරුදු වෙලා තියෙනවා weight එකක් ගත්තාම ඒක අර සාමාන්‍යයෙන් අපි තියෙන විදිහට නෙමෙයි තියන්නේ. ඒක කියන්නේ ඕන කමින්ම වගේ වේගයෙන් සද්දෙන් අතාරින්න කැමැත්ත තියන අය ඉන්නවා. ඉතින් ඒ වගේ වේගයෙන් හයියෙන් අතාරින්න කැමැත්තක් තියෙන කෙනෙක්ට නම් මේ රැක් එක සුදුසු වෙන්නේ නැහැ. එහෙමනම් ඔබට ඒ වගේ අවශ්‍යතාවය තියෙනවා නම් ඒ ඔබ බලාපොරොත්තු වෙන කැපැසිටි එකකට ගැලපෙන විදිහේ ස්කොට් රැක් එකක් පාවිච්චි කරන එක තමයි හොඳ, වඩාත්ම හොඳ. ඉතින් ඒ වගේ අවශ්‍යතාවයකින් ඔබ ඉන්නවා නම් හොඳම දේ ඔබ කමර්ෂල් ස්කොට් රැක් එකකට යන එක. මේ වගේ ලයිට් යූස් ස්කොට් රැක් එකක් පර්චේස් කරන්න එපා.